කුරුණෑගල රාජධානියේ සිට අදත් අපි වාගෙන ආවා. මේ වෙනකොට මෙතෙන්ට කියනවා බිහිල්පොළ රජමහා විහාරය, එහෙම නැත්නම් වෙහෙරගල ශ්‍රීපාදස්ථාන රජමහා විහාරය නම් දෙකක් පටලැවිලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 300 දේවානම්පියතිස්ස රජ දවසට තිවයන වලගම්බා රජුගේ රාජ්‍ය කාලයේ තවත් නිර්මාණ බිහිවිච්ච පසු කාලීනව මහනුවර යුගය දක්වා නිර්මාණයන් බිහිවන කීර්තිසිරි රාජසිංහ රජතුමාගේ කාලයේදී නිර්මාණයන් බිහිවන ඓතිහාසික බිහිල්පොළ රජමහා විහාරය, එහෙම නැත්නම් වෙහෙරගල ශ්‍රීපාදස්ථාන රජමහා විහාරයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතිහාස කතාව රාජ්‍ය සමයන් කිහිපයකට යනවා වගේම ක්‍රිස්තු පූර්ව 300 එනම් ලංකාවේ වෙහෙර විහාර නිර්මාණයේ මුල් යුගයට මේ බිහිල්පොළ රජමහා විහාරයේ කතාව දිව යනවා. ඉතින් විහාරස්ථානයේ වටපිටාව වලට පෙන්වන ගමන් මගේ කාරුණික ආරාධනය, කාරුණික ඉල්ලා සිටීම එන්න මේ ඓතිහාසික රජමහා විහාරය වැඳ පුදා ගන්න. වලගම්බා රජ සමයේ ඉදිකරන ලද ගල් පඩි 75ක් සහිතව නිර්මාණය වුණ මේ පබ්බතය තරණය කිරීම සඳහා නිර්මාණය කළ ගල් පඩි පෙළ තමයි මේ දක්නට ලැබෙන්නේ. වෙහෙරගල ශ්‍රීපාදස්ථාන රජමහා විහාරය යන්න නම් පටමැදීමේ හේතු සාධකය මෙන්න ශ්‍රීපාදස්ථානයක් පිහිටලා තියෙනවා. ශෛලමය ගල් පෝරුවක්, එහෙම නැත්නම් මේ ස්වභාවික ගල මත නිර්මාණය කරපු වර්තමානයේ වන විට දකින්න සතුටු කාරණයකුත් තියෙනවා. ගොඩක් තැන්වල නැති දෙයක්. ටැම් ආධාරයෙන් නිර්මාණය කරන ලද වහලයක් සවි කරලා තියෙනවා මේ ආරක්ෂාවට. ඉතින් මේ අපි නොදකින දෙයක්. ගොඩක් තැන්වල සිරිපතුල් ගල්වල සිටම සිරිපතුල් සියල්ලම කිසිම ආරක්ෂාවකින් තොරව තමයි තියෙන්නේ. නමුත් මේ අපි දැක්ක හොඳ දෙයක්. මේකත් මං හිතන්නේ වර්තමාන ඉදිකිරීමක් නොවේ. යම්කිසි වසර 100ක පමණ ඉතිහාසයක් මේ තුළද ගැබ් වෙලා තියෙනවා මේ නිර්මාණය තුළ. බුද්ධ ප්‍රතිමාව ඉදිරිපස ශෛලමය මල් ආසනයක් දක්නට ලැබෙනවා. ක්‍රිස්තු පූර්ව 300 දක්වා දිව යන ශෛලමය නිර්මාණ බිහිවුණු යුගයක තවත් සාධකයක්ද විය හැකි මේ නිර්මාණය.
දාගෙබට පිවිසෙන තැන පිහිටුවලා තියෙන මේ ශෛලමය ආසනය එදා කුමක් සඳහා භාවිතා වූවාද මල්ලාසනයේ කොටසක්ද විය හැකි. නොමෙතනම් තවත් කුමක් හෝ නිර්මාණයක් විය හැකි අතීතයේ භාවිතය කරපු ශෛලමය ආසනයක් මේ දාගෙබේ මළුවට පිහිට යන තැන දක්නට ලැබෙනවා. ලංකා තලයේ සුබ බිහල්පොළ නාමගාමී රම්මේ සුරම්ම සිකරයේ අතිදස්සනීයං සබ්බඤ්ඤ ධාතු නිහිතං වර තූපරාජං වන්දේ සදාතිස්ස ගාරව බත්තියාහං. පිහිල්පොළ රජමහා විහාරයේ දක්නට ලැබෙන තවත් සුවිශේෂී අංගයක් තමයි ටැම්පිට පිහිටුවා තිබෙන ටැම්පිට විහාරය, ටැම්පිට ආරාමය. ශෛලමය සඳකඩ පහණවල්, ශෛලමය පියගැට පෙළවල් සහිතව. නමුත් ටැම් සියල්ලම ශෛලමය නෙවේ. ශෛලමය ටැම්පිට නෙවේ මේ තියෙන්නේ. වෘක්ෂ වලින් නිර්මාණය කරන ලද දැවමය ටැම්පිට විහාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ටැම්පිට විහාරයට නුදුරින් පිහිටලා තියෙන බිම්මහලේ පවතින විහාර මන්දිරයත් දෙමහල් ධාතු මන්දිරයකුත් මේ තුළ දක්නට ලැබෙනවා. වලගම්බා රජු සමයේ ඉදිකරන ලද පහන් ගෙවල් සහිත ගල් ප්‍රාකාරයක් තමයි, ශෛලමය ප්‍රාකාරයක් තමයි මේ දක්නට ලැබෙන්නේ. පහන් පත්තු කරන්න පොඩි පොඩි කුටි නිර්මාණය වෙලා තියෙනවා. මේක පිහිටලා තියෙන්නේ බුද්ධ මන්දිරයේ ඉදිරිපස. ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා දිව්‍යන ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන වෙහෙර විහාර නිර්මාණකරණයේ මුල් යුගය දක්වා දිව්‍යන දේවානම් පියතිස්ස රජු විසින් නිර්මාණය කරන බිහිල්පොළ රජමහා විහාරය, එහෙම නැත්නම් වෙහෙරගල ශ්‍රීපාදස්ථාන රජමහා විහාරය. අපි අද සිටින්නේ එහි. අදට මෙම විහාරස්ථානයෙන් සමුගන්න තමයි සූදානම් වන්නේ. සුන්දර භූමි භාගයක පිහිටලා තියෙන මේ ප්‍රදේශයේ පිහිටලා තියෙන ටිකක් උස්සු කඳු ගැටයක පිහිටලා තියෙන මේ රජමහා විහාරය තාම මනස්කාන්ත පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ. මේ විහාරය නරඹන්න බැතිමතුන් එනවා කියන එක අද දිනයක් නිමාඩු දිනයක්. නමුත් ගොඩක් අඩුයි. මම කියන්නේ
අර හැමදාම කියනා වගේ ලංකාවේ රැල්ලට විහෙර විහාර වඳින්න යන එක නවත්තලා ඓතිහාසික වටිනාකම සහිත ස්ථාන මේ වගේ තව ගොඩක් පිහිටලා තියෙනවා මේ ලංකාවේ. ඒ ස්ථානත් වන්දනාමාන කරගන්න අමතක කරන්න එපා. ඒ වගේ උරුමය ගොඩාක් ඈතට දිවෙන ගොඩක් දිගු ඉතිහාසවල දිගන. ඒ වගේ තවත් එක් සුවිශේෂී විහාරයක් තමයි මේ බිහිල්පොළ රජමහා විහාරය. අවසන් වතාවට කාරුණිකව නැවතත් මෙම ස්ථානය වන්දනාමාන කරගන්න පැමිණෙන කියලා ඉල්ලමින් අදට මෙහින් සමුගන්නවා. තවත් මේ වගේම සුවිශේෂී තොරතුරුත් එක්ක ඔයාලා හොයාගෙන එනකම් මම ගිහින් එන්නම්. ජය වේවා.